අයිබෝන් සම ශ්‍රී ලාංකික ජනතාවට වගේම ලෝකේ ජීවත් වෙන අපේ ශ්‍රී ලාංකිකයින්ට තමුන්නාස හැම වෙලෙම දන්නවා මතක් කරනවා IODP නාලිකාව වගේම ලංකාදවස් YouTube නාලිකාව. ලංකාදවස් YouTube නාලිකාවත් IODP නාලිකාව සමගම ඒ සියල්ලම අපි එකට ගෙනියන්නේ. මේ නිසා තමයි හැම වෙලෙම මතක් කරන්නේ IODP නාලිකාව වගේම ලංකාදවස් YouTube නාලිකාවත් subscribe කරන්න. බෙල් අයිකන් එක සහ ඕල් බටන් එක ක්ලික් කරන්න කියලා. අද දහවල් වරුවේදී රත්මලාන ගුවන් තොටුපළේදී රත්මලානේ පිහිටි පුද්ගලික ගුවන් යාන හසුරුවන වගේම ගුවන් තොටුපළ එතන තමයි තියෙන්නේ පුහුණු ගුවන් නියමුවන් වීමට ඉන්න ඒ කණ්ඩායම් පුහුණු කරන තැන. මෙතන සෙස්නා කියන ගුවන් යානයක් අනතුරට පත් වුණා. ඒක අර පුහුණු ලබන කෙනෙක් අතින් ඒ පුහුණුවේදී කුමක් හෝ කාර්යකින් කටයුත්තක් කරනකොට ඒක අනතුරට ලක් වුණා. දැන් මෙතන මේ සෙස්නා ගුවන් යානයේ රත්මලානේ මේ ගුවන් අංගනේ ඒ පුහුණුව ලබනකොට අනතුරට පත්වීම නෙවෙයි මෙතන වැදගත්. මෙතන වැදගත් වෙන්නේ මේ අනතුර සම්බන්ධයෙන් කවුද ඒ ෆ්ලයිට් සේෆ්ටි ඇන්ඩ් රෙගුලේෂන් කියන ඒ කාර්යය කරන්නේ කවුද? ඒ කියන්නේ මේ රත්මලානේ අද ඔය සිදුවෙච්ච අනතුර විමර්ශනය කරන්න. ඒ කියන්නේ මේ අනතුර පිළිබඳ විමර්ශන කණ්ඩායමක් පත් කරන්න අවශ්‍යයි. මේක පත් කිරීමේ සම්පූර්ණ වගකීම තියෙන්නේ සිවිල් ගුවන් සේවා අධිකාරියට. එතකොට සිවිල් ගුවන් සේවා අධිකාරිය සභාපති ගැන කියන්න වැඩක් නැහැ. දමින්ද රඹුක්කැල්ල කිසිම සුදුසුකමක් නැති අර නිමල් සිරිපාල් සිල්වා ගෙනල්ලා දාපු ඩිපියුටි ජනරල් කියලා ඉඳලා වර්තමාන ආණ්ඩුව ආපහම ගුවන් මේ සිවිල් ගුවන් සේවා අධිකාරියේ ජනරල් තනතුරට උසස් කරා. ඊට පස්සේ මේ පුද්ගලයා තමයි දැන් එතන ඉන්නේ. ඒතකොට දැන් ඊයේ පෙරේද සභාපති කෙනෙකුත් පත් කරා. දැන් මේ සිවිල් ගුවන් සේවා අධිකාරියේ යටතේ තමයි මේ ඩිපියුටි ඩිරෙක්ටර් ජනරල්. ඩිපියුටි ඩිරෙක්ටර් ජනරල් තමයි ෆ්ලයිට් සේෆ්ටි ඇන්ඩ් රෙගුලේෂන් කියන්නේ. ඒතකොට මෙයා තමයි අර වැටිච්ච ඒ අනතුරට පත්වෙච්ච සෙස්නා ගුවන් යාන පිළිබඳව විමර්ශනයට බෝඩ්ඩයක් පත් කරන එක සාමාන්‍ය කරන්න එහෙම බෝඩ්ඩයක් හරි පත් කරන්න අවශ්‍යයි. දැන් මේ ඩිපියුටි ඩිරෙක්ටර් ජනරල් ෆ්ලයිට් සේෆ්ටි ඇන්ඩ් රෙගුලේෂන් කියන පුද්ගලයා කවුද? මේ ඉන්නේ ලසන්ත දසනායක. මේ ලසන්ත දසනායක කියන්නේ දමින්ද රඹුක්කැල්ලව ගුවන් හමුදාවේදී පුහුණු කරපු යාගේ ඉන්ස්ට්‍රක්ටර් කොටිම කියනවා. දැන් මේ දෙන්නම හරියට මේ දෙන්න අර එකම කාසිය දෙපැත්ත. එතකොට දෙන්නටම කිසිම සුදුසුකමක් නැහැ. මොකද හේතුව මේ ඩිපියුටි ෆ්ලයිට් සේෆ්ටි ඇන්ඩ් රෙගුලේෂන් කියන ලසන්ත දසනායකගේ ලයිසන් එක ග්‍රවුන්ඩ් කරලා තියෙන්නේ. මොකද මෙයා තමයි සිනමන් න්‍යායකේ ඉන්නකොට නුවරඑළිය මාගස්තොටදී වැවට කඩම් වැටුණු ෆ්ලයිට් එක. ඒ පුද්ගලයා හිටියේ එතකොට සිනමන් න්‍යායකේ මේ තනතුරේමයි මොකද්ද ෆ්ලයිට් සේෆ්ටි ඇන්ඩ් රෙගුලේෂන් කියන තනතුරේ. ෆ්ලයිට් සේෆ්ටි බාරව හිටියේ. ඒ කියන්නේ ගුවන් යානාවක් පිළිබඳව ගුවන් යානාවේ තියෙන ආරක්ෂිත ක්‍රමවේදය පිළිබඳව තමයි මෙයා හිටියේ. දැන් මේ වගේ කඩම් වැටිච්ච ෆ්ලයිට් එකක ඒකට රෙස්පොන්සිබිලිටි එක වශයෙන් ඒකට කරපු කමිටි එකක් පත් කරා. මේ කමිටි එකේදී තීන්දුවක් අරගෙන ඇගේ ලයිසන් එක ග්‍රවුන්ඩ් කරනවා. මේ පුද්ගලයා තමයි අද සමස්ත ශ්‍රී ලංකාව තුලම මතක තියාගන්න. මේක සාමාන්‍ය දෙයක් නෙමෙයි. මේක මිනිස්සු දන්නේ නැහැ ඇත්තටම. සමස්ත ශ්‍රී ලංකාවේ ජනතාවගේ ගුවන් ගමන් පිළිබඳව ෆ්ලයිට් සේෆ්ටි එක ගැන ඊට පස්සේ ගුවන් පතය පිළිබඳව එයා ලංකායක තොට ලංකාවට ඇතුල් වෙන ගුවන් යාන මේ සියල්ල පිළිබඳව මහා වගකීමක් තියෙනවා. මතක තියාගන්න වාහනයක් ඇක්සිඩන්ට් වුණොත්
ඇක්සිඩන්ට් එකෙන් මේ නවත්තන්න පුළුවන්. ඇක්සිඩන්ට් එක වෙලා තුවාල වෙලා නවති. හැබැයි ගුවන් යාන පිළිබඳව තුවාල වෙලා නවතින්නේ නැහැ. මේකයි අපි හැම වෙලෙම රටේ ජනතාවට කියන්නේ. මේක පිළිබඳව බලධාරී හොඳට තියෙන හොඳට බුද්ධි ඒකට අවශ්‍ය ක්‍රමවේදය දැන් මේ දමින්ද රඹුක්කැල්ල කියන පුද්ගලයාට කැප්ටන් තියා මනුස්සයාට ඇත්තටම රෙගියුලේටරෙන් ෆේල් වෙච්ච මනුස්සෙක්. රෙගියුලේටරෙන් ෆේල් වෙච්ච මනුස්සෙක් අර පැට්‍රික් කියන මේ අර යන තැන කාන්තා පහස ලබන ඒ පුද්ගලයාගේ වමනාවට ඔහුට දීපු දොළපිදේනි වලට හරියන තමයි මෙයාව මෙතන රැකෙන්නේ. මෙන්න මේවා තමයි ඇත්තටම රටේ ජනතාව දැනගන්න ඕනේ. මොකද හේතුව මේක රටේ ජාතික ආරක්ෂාවක්. මොකද මෙවැනි පුද්ගලෙක් එවැනි සුවිශේෂිත තනතුරක් සිවිල් ගුවන් සේවා අධිකාරිය. සිවිල් ගුවන් සේවා අධිකාරිය යටතට තමයි ගන්නේ ලෝකයේ කොහෙන් ආවත් ෆ්ලයිට් එකක් යා ලංකාවේද වෙන රටකද ලෝකේ සේරම ෆ්ලයිට්ස් ආපුවාම ඒ සියල්ල පිළිබඳව වගවීමක් තියෙන්නේ සිවිල් ගුවන් සේවා අධිකාරියට. රජයේ තමයි පත් කරලා තියෙන ගුවන් සේවා අධිකාරිය. එතකොට මේකට පත් කරන පුද්ගලින්ට නිසි ක්‍රමවේදයකට නිසි සුසුකම් තිබිය යුතුයි. ඒගොල්ලෝ දැනගන්න ඕනේ මේ ෆ්ලයිට් සේෆ්ටි ගැන. එතකොට මේ ලසන්ත දසනායක කියන පුද්ගලයා අර සිනමන් එයාවේස් එකේ හිටපු ඒ ෆ්ලයිට් කඩම් වැටෙන එක පිළිබඳව වගකීමකට ලක් වෙච්ච ඒකට දඬුවමක් වශයෙන් මොහුගේ ලයිසන් එක බෑන් කරපු පුද්ගලයා තමයි අද ඩිපියුටි ඩිරෙක්ටර් ෆ්ලයිට් සේෆ්ටි ඇන්ඩ් රෙගියුලේෂන් කියන තනතුරේ ඉන්නේ. හිතා ගන්න පුළුවන් කොහොමද කියලා. දැන් එයා තමයි ඔය අද උදේ වැටිච්ච සෙස්නා ගුවන් යානය පිළිබඳව ඒ කටයුතු කරන්නේ. එතකොට මේක තමයි ඇත්තටම ලංකාවේ අද මහ පොළොවේ තියෙන ඇත්ත. මේ වගේම තමයි තමුන්නාසා දන්නවා මම නිරන්තරව මතක් කරනවා මේ දූෂණේ මහා පරිමාණ සල්ලි තියෙනවා. ඒ මහා පරිමාණ සල්ලි පිළිබඳව කටයුතු කරන සමහර අය ඒ දූෂිතයින් පිළිබඳව හරිම උපක්‍රමශීලීව විවිධ තැන්වලින් ඒව වහනවා. මේ වගේ දෙයක් තමයි 2015 එළියට ආවා. සාමාන්‍ය දෙයක් නෙමෙයි. මේක ඇමරිකාව අධිකරණයෙන් අධිචෝදනා ලබලා ඩොලර් මිලියන 50ක් මතක තියාගන්න. රුපියල් නම් බිලියන 8.2 ගන්න. එතකොට ඩොලර් මිලියන 50ක් මුදල් විශුද්ධිකරණය යටතේ ලංකාවට ගෙනල්ලා විවිධ ආයතන මෙලේට ගත්ත බැංකු එකවුන්ට් මම හිතන්නේ මම බැලුවා එකවුන්ට් 30 ගණනක් තියෙනවා. මේවා පිළිබඳව ඇත්තටම විමර්ශනයක් කරගෙන යනවා CID එකේ. ඒ CID එකේ විමර්ශනයට රිට් එකක් අරන් තියෙනවා. දැන් මොකද වෙන්නේ? දැන් මේක පිළිබඳව බ්‍රයිබරි කමිෂන් එකට දීලා තියෙනවා 2026 ජූනි මාසේ. ලිපි ගොනුවක් ගිහිල්ලා දීලා තියෙනවා මේ පිළිබඳව පැමිණිල්ලක් කරලා තියෙනවා. ඊට පස්සේ ඊළඟට මේ ඊයේ පෙරේද අගෝස්තු මාසේ මුල් දෙවනි සතිය වගේ ආයෙත් බාර දීලා තියෙනවා බ්‍රයිබරි කමිෂන් ජෙනරල් රංග දිසානායක මහත්තයාට. දැන් ඔන්න ඔබතුමාට ෆයිල් එක තියෙනවා. දැන් ඔබතුමාට රටේ ජනතාවට පෙන්වන්න පුළුවන්. මෙන්න ඩොලර් මිලියන 50ක් මතක තියාගන්න. සාමාන්‍ය ගාණක් නෙමෙයි. දයාගමගේ මේ ලක්ෂ 5000ක්ද කොහෙද? මේක ඩොලර් මිලියන 50ක්. කවුද මේක මහා පරිමාණ ජාවාරම්කරු? එඩ්වඩ් රියන්සි පිටිපස්සේ ඉන්නේ කවුද? පොලිසියේ ඉහළම මට්ටමේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි වෛද්‍යාලංකාර. ඒතකොට රවි වෛද්‍යාලංකාර කියන පුද්ගලයා මේ එඩ්වඩ් රියන්සිගේ මේ මුළු සමස්ත ගනුදෙනුවේම මුදල් අද කොහෙද තියෙන්නේ? ඒ වගේ ආයතන අරගෙන තියෙනවා. භාගයක් අද ඒව අයිති වෙලා තියෙන කාටද? රවි වෛද්‍යාලංකාරට එයා පුතාටයි. ඉතින් මේවා හොයන්න ඕනේ නැද්ද? මේවා රටේ ජනතාව දැනගන්න ඕනේ නැද්ද? මේවා පිළිබඳව වහා විමර්ශනයක් කරන්න. මම ඉල්ලීමක් කරනවා විශේෂයෙන්ම නීති හා සාමය අමාත්‍යාංශයේ අපේ ලේකම්තුමාගේ. ඔබතුමා වහාම මේ පිළිබඳව හොයලා බලන්න. අද මේක පිළිබඳව ඇමරිකා රජය මතක තියන්න මේ සාමාන්‍යයෙන් රජයක් මේක ඇමරිකානු රජය අධිකරණයේ නියෝගය දැනුම් දීලා තියෙනවා ශ්‍රී ලංකා රජයට. ඒකේ ඩොකියුමන්ට් එක තියෙනවා.
මගේ ළඟ ඒ ඩොකියුමන්ට් සම්පූර්ණ තියෙනවා. මේක පිළිබඳව විමර්ශනයක් කරන්න කියලා අපි ඉල්ලීමක් කරන්නේ බ්‍රයිබරි එකේ අධ්‍යක්ෂ ජනරාල්තුමාගෙන් රංග දිසානායක මහත්තයාගෙන්. වෙන දෙයක් නිසා නෙවෙයි මේක ලංකාවේ මේ අරගෙන තියෙන විශාල මහා පරිමාණ දේවල් අරන් තියෙන මිලට ඉඩකඩම් වතු ඒ වගේම ඒ විතරක් නෙවෙයි ඩොලර් මිලියන ගණන් ගෙවලා විවිධ පුද්ගලයෝ හරහා මේවා තව ඒවට ඉන්වෙස්ට් කරලා තියෙනවා. මේක පිළිබඳව හොයාගෙන යනකොට මේකේ භාගයක් ඉන්නවා දේශපාලකයෝ ඉන්නවා. ඊට පස්සේ රාජ්‍ය නිලධාරීන් ඉන්නවා. ඊට පස්සේ ඔය රවි වෛද්‍යලංකාරලා වගේ සමහර පොලිසිය මිනිස්සුත් ඉන්නවා. ඒ නිසා මම ඉල්ලීමක් කරන ඔබතුමාට මේ අර ලක්ෂ 50 ගැන හොයන එකට වඩා මේක රටට ඉතා වැදගත්. ඩොලර් මිලියන 50ක්. මතක තියාගන්න ඩොලර් මිලියන 50ක්. එතකොට මේ පිළිබඳව විමර්ශනය ආරම්භ කරන්න පුළුවන්. දැන් ඒ සියලුම ගොනුව ඒක තුල තියෙනවා. ඒක මට එවපු ගොනුවම තමයි බ්‍රයිබරි එකට ගිහිල්ලා තියෙන්නේ. මම බැලුවා ඒකේ අකුරක් නෑර තියෙනවා. මේක විමර්ශනය කරන්න ඇත්තටම ආය ඩොකියුමන්ට් එවිඩන්ස් තියෙනවා. දීලම එවලා තියෙන ඇමරිකාවේ සම්පූර්ණ නඩු වාර්තා ඇමරිකාවේ ඒ චෙක් පත්වල හිටන් ඡායාරූපයක් තියෙනවා. ඉතින් එහෙමනම් මේක වැඩේ පටන් ගන්න පුළුවන්. හැබැයි පටන් ගන්න ඉඩ දෙන්නේ නැහැ. මේක වහනවා. මේක නිසා තමයි මම රටේ ජනතාව දැනුවත් කරන්නේ. අපි මේක එළියට ගත යුතුයි. මේ වගේම තව එකක් තියෙනවා. නිරුපම රාජපක්ෂගේ ෆැන්ඩෝරා පේපර්ස් වල ඒ මුදල් හංගලා තියෙනවා. ඒ මුදල් පිළිබඳව ෆැන්ඩෝරා පේපර්ස් වලින් ආපු ගෝඨාභය රාජපක්ෂ බ්‍රයිබරියට ඉමීඩියට්ලි ඉන්ක්වයර් කරන්න කිව්වා. ඒ ඉන්ක්වයර් කරන්න කිව්වේ නිරුපමව සුද්ධ කරගන්නේ කොහොමද කියලා හරවන්න. දැන් ඒකත් තියෙනවා බ්‍රයිබරි එකේ. හෙටානෙද මට ඒක හම්බෙයි. හම්බුනන් පස්සේ මම ඒක ජනගත කරනවා. ඒ නිසා මම සමස්ත ශ්‍රී ලාංකීය ජනතාවට කියන්නේ මේ එඩ්වඩ් ට්‍රියන්ස්ලා වගේ අය මහා පරිමාණ දූෂිතයෝ මේවා ඉන්ක්වයර් කරන්න කියපු රවි වෛද්‍යලංකාරලා කියන්නේ මහා පට්ට දූෂිතයෝ මේ වගේ මිනිස්සු රටේ ජනතාව හඳුනා ගන්න අවශ්‍යයි. කවුද කියන එක පිළිබඳව. මොකද මේ වගේ අය තමයි ඔය රට කවදාවත් නීත්‍යානුකූල ලෝ එන්ෆෝස්මන්ට් එකක් කරන්න මේගොල්ලෝ ඉඩ දෙන්නේ නැහැ. ඉඩ නොදෙන්න නිසා තමයි ඔය තත්ත්වෙන් ජනතාවට දුක් විඳ පාට මාරු කර පක්ෂ මාරු කර මහ පොළොවේ දේශපාලනේ පෙරලා ඉන්න වෙන්නේ. ඒ නිසා එහෙම කරලා තමයි ජීවිතෙන් සමුගන්න වෙන්නේ. අපි වගකීමක් ඇතුව රටේ ජනතාවට කියන්නේ කරුණා කරලා මේවට තමුන්නාසලා හඬ නග යුතුයි. මේ සඳහා තමුන්නාසලා මේ එඩ්වඩ් රියන්ස්ලා වගේ අය වහා මත්වරුන්ට අරගෙන ඒ ඇමරිකානු අධිකරණයේ ඒ කටයුතුත් එක්ක මහා විමර්ශනය ආරම්භ කරන්න ඕන. එතකොට සේරම මේ කට්ටිය ඇදිලා එළියට. විශේෂයෙන්ම මම හැම වෙලේම තමුන්නාසලා කියන්නේ ඇත්ත දේ ඇති සැටියෙන් ලංකා මහ පොළොවේ වෙන දේවල් අපි ඇත්ත සැටියෙන් තමුන්නාසලාට හෙළි කරනවා. බොහොම ස්තුතියි. IODP නාලිකාව වගේම මේ ලංකා දවස YouTube නාලිකාවත් තමුන්නාසලා subscribe කරන්න, bell icon එක click කරන්න, all button එක click කරන්න. බොහොම ස්තුතියි. මම ශ්‍රී ලංකා පොලිසිය දේශපාලන මුදා ගැනීමේ ජාතික සංවිධාන සභාපති අජිත් ධර්මපාල. Thank you.